හෙලෝ හැමෝටම කොහොමද? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. මට ෆස්ට් අයි එක්සෑම් එක ලියලා ඉවර වෙලා එක්සෑම් පේපර් එක බලද්දී MCQ 17ක් විතරයි තිබුණේ. සෙකන්ඩ් ෂයි ලිව්වට පස්සේ මට MCQ 45ක් තිබුණා. ඉතින් මම MCQ 17 ඉඳන් MCQ 45ක් වෙනකන් වර්ධනය කරගන්න මොනවද කරේ කියලා තමයි මං අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මම මුලින්ම කරේ ෆස්ට් අයි ඉවර වෙලා සෙකන්ඩ් ෂයි කරන්න ගනිද්දී මම මුලින්ම කළේ මගේ ෆස්ට් අයි කරද්දී මම මොනවද කරපු වැරදි ටික නෝට් ඩවුන් කරගත්තා. මම ෆස්ට් අයි එක්සෑම් එකට යද්දී බයෝ පාස් පේපර් එකක්වත් අඩුම තරමේ ක්ලාස් එකේ මොඩල් පේපර් එකක්වත් ලියලා තිබුණේ නැහැ. ඉතින් MCQ 17ක් කියන එක අහන්න දෙයක් නැහැ නේ එතකොට. ඒක නිසා ඉතින් මටම තේරුණා මම පේපර්ස් කරා මදි මොඩල් පේපර්ස් කළා නෑ මොකක්වත් පේපර්ස් ඇත්තටම කරලා තිබුණේ නෑ. ඒක තමයි මගේ ලොකුම අඩුපාඩුව වෙලා තිබුණේ. පේපර් එකක් හරියට ටයිම් එකට ලියනකොට ඔයාට එක්සෑම් එකට ඒක ගොඩාක් උදව්වක් වෙනවා. නැත්තම් පළවෙනි පාරටම එක්සෑම් එකට ගිහින් පේපර් එකක් ලියද්දි ඔයාම තමයි අපහසුතාවයටපත් වෙන්නේ. ඒ වගේම තමයි මම ෆස්ට් අයි එක්සෑම් එක ලියද්දී අනිත් කරපු වැරද්දක් තමයි ලොකුවට තියරි පාඩම් කරගන්න මට වෙලාවක් උනේ නැහැ. ඒකට හේතුව තමයි ගොඩක් ක්ලාසස් වල තියරි පාඩම් ඉවර කරන්නේ එක්සෑම් එක අගෝස්තු නම් එක්සෑම් එකට මාසයක් වගේ තියරි තමයි තියරි ක්ලාසස් ඉවර කරන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ළමයාට තියරි පාඩම් කරගන්න වෙලාව මදි වෙනවා. එතකොට ඒකත් එක හේතුවක්. ඒක නිසා ඔයාලා පුළුවන් තරමක් තියරි ක්ලාස් එකේ තියරි සම්පූර්ණයෙන් ඉවර කරගන්න බලන්න. එතකොට ඉක්මනට අපිට තියරි පාඩම් කරගන්න එහෙම තියෙන වෙලාවත් ඉතුරු වෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ කාලයත් ඉතුරු වෙනවනේ තියරි ක්ලාස් එකට යන්න. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනින්ම තියරි පාඩම් ටික ඉවර කරගන්න. එතකොට ඔයාලට තියරි අන්තිම මාස වෙනකම් ගොඩ ගැහෙන්නේ නැහැ. හරි. දැන් අපි කතා කරමු කොහොමද මම මේ MCQ 45ක් දක්වා වර්ධනය කළේ කියලා. මුලින්ම මං කළේ හැම පාඩමක් අරගෙන හැම පාඩමක්ම බදා ගන්න ගියේ නැහැ. එක පාඩමක් තෝරගත්තා. මුලින්ම තෝරගත්ත පාඩම තමයි බහිශ්‍රාවය කියන පාඩම. බහිශ්‍රාවය කියන පාඩම ඒ කාලෙත් පොඩි පාඩමක්. දැන් ඔයාලගෙත් එහෙම ලොකුවට ඒ පාඩම නෑ. ඇත්තටම චූටි පාඩම්නේ. ප්‍රතිශක්තිය බහිශ්‍රාවය මේ වගේ කොටස් ඇත්තටම පොඩි පාඩම්. අන්න ඒ වගේ බහිශ්‍රාවය කියන කොටසෙන් තමයි මම පාඩම් කරන්න ආරම්භ කරේ. බහිශ්‍රාවය පාඩම ගත්තා. බහිශ්‍රාවය පාඩම අරගෙන හොඳට සෑහීමකටපත් වෙන මට්ටමක් වෙනකන් තියෙනවනේ. ඒ මට්ටමක් වෙනකම්ම මම හොඳට පාඩම් කරගත්තා. පාඩම් කරගෙන මම කළේ පේසිරු පොත් අරගෙන මම බහිශ්‍රාවයට අදාළව MCQ ටික මුලින් කරන්න ගත්තා. කළා ඉවර වෙලා මං උත්තර බැලුවා මේවා හරිද වැරදිද කියලා බැලුවා. වැරදි වෙච්ච ඒවායි හරි ගිහිපේ ඔක්කොම මාක් කරගත්තා. මාක් කරගෙන මම කළේ හැම MCQ එකකටම මම විවරණයක් ලිව්වා. විවරණයක් ලියපු එකෙන් මට ගොඩාක් හොඳ මතකයක් ආවා. ඒ වගේම තමයි ඒ ප්‍රශ්නේ ආයිමත් යෙදෙනකොට මට මතක් වෙනවා ටක් ගාලා මේ පොයින්ට් එක. අන්න ඒ වගේ විවරණ ලියන එකෙන් අපිට ගොඩාක් උදව්වක් වෙනවා. ඊට පස්සේ මම කළේ ස්ට්‍රක්චර් ඇන් එසේ කරපු එක. ස්ට්‍රක්චර් එකට ගියොත් ස්ට්‍රක්චර් එකත් මතකෙන් තමයි කළේ. පාස් පේපර් පොතේම මුලින්ම ලියන්න ගියේ නැහැ. මොකද පාස් පේපර් පොතේ අපිට මුලින් ලියන්න ගියොත් ආයේ පාස් පේපර් එක කළාදී අපිට උත්තර පේනවනේ. කොලයක් අරගෙන තමයි උත්තර ලිව්වේ වෙනම කොලයක. ස්ට්‍රක්චර් වලට අදාළවත් උත්තර ලියන්න ගත්තා. ඒවත් අර විදියටම MCQ වගේම හොඳට මාක් කළා. ඊට පස්සේ මොකද කළේ? ඊට පස්සේ මම කළා එසේ ප්‍රශ්න ටික. එසේ ප්‍රශ්නත් බහිශ්‍රාවයට අදාළව හැම එසේ ප්‍රශ්නයක්ම කළා. එසේ ප්‍රශ්න ටික කරේ පොත බලාගෙන තමයි මුලින්ම එසේ ප්‍රශ්න වලට උත්තර ලිව්වේ. රිසෝස් බුක් එක බලාගෙන මම කළේ එසේ ප්‍රශ්න වලට උත්තර ලිව්වා. මාකින් ස්කීම් එකට අදාළව මම රිසෝස් බුක් එකේ කරුණුත් කියවලා මටම අනන්‍ය වෙච්ච මාකින් ස්කීම් එකක් ලියාගත්තා. එසේ ප්‍රශ්න ලියලා ගොඩාක් හොඳ උදව්වක් ගත්තා MCQ වලට. එක පාඩමක් හොඳටම ප්‍රශ්න කළා එසේ ප්‍රශ්න ලියලා ස්ට්‍රක්චර් MCQ මේ හැම ප්‍රශ්නයක්ම කරන්න පුළුවන් වෙනකම් මම හොඳටම සැටිස් වෙනකම්ම මේ පාඩම තමයි පාඩම් කරේ. ඊට පස්සේ තමයි මම අනිත් පාඩමට ගියේ. මම ඔයාලට විවරණ ලියන විදිය වීඩියෝ එක අන්තිමට පාස් පේපර් එකක් අරගෙන කියලා දෙන්නම් කොහොමද විවරණ ලියන්නේ කියලා. MCQ ලකුණු වැඩි කර ගැනීම ඊළඟ ස්ටෙප් එක විදියට මම කළේ ක්ලාස් එකේ පේපර්ස් වලට ලිව්වා. හැම පේපර් එකක්ම මම ලිව්වා. එක පේපර් එකක්වත් මිස් කළේ නැහැ. මුලින්ම මට පේපර් ක්ලාස් එකේ පළවෙනිම පේපර් එක ලියද්දි මට මතකයි ලකුණු තිබ්බේ ලකුණු 35ක් වගේ ලකුණු අඩු ප්‍රමාණයක්. ලකුණු අඩු වෙච්ච පේපර් එක ගෙදර ඇවිල්ලා මං ආයෙමත් කළා. අදාළ පාඩම් වලට අදාළ මුළු MCQ 50ටම මම විවරණයක් ලිව්වා. ඇයි මේ ප්‍රශ්නේ වැරදි වෙන්නේ? ඇයි මේ ප්‍රශ්නේ හරියන්නේ? මේකෙන් අහන්න පුළුවන් තවත් ප්‍රශ්න මොනවද? මේ අවට වටපිටාව මොනවද? මේ හැම දෙයක්ම ඇතුළත් කළා මම විවරණයක් ලිව්වා. ඒ විවරණය ලියපු එකෙන් මට ලොකු උදව්වක් වුණා. ඊළඟ ක්ලාස් එකේ පේපර් එකකට. මොකද ඒ ප්‍රශ්නෙම වෙනස් විදියකට අහන්න පුළුවන් next පේපර් එකේ. ඒක නිසා මට ඒක ගොඩාක් ලොකු උදව්වක් වුණා.
ඉතින් මම ඔය විදිහට ක්ලාස් එකේ එක පේපර් එකක්වත් මිස් කරගන්න නැතුව හැම පේපර් එකක්ම ලිව්වා. ඒ ලියපු එකෙන් තමයි මට ගොඩාක් උදව්වක් වුණේ. මොකද අපි ගෙදරදී කොච්චර කරත් සමහරක් වෙලා ටයිම් එකට හරියට පේපර්ස් ලියන්නේ නැහනේ. නමුත් ක්ලාස් එකේදී අපි හරියට ටයිම් එකට පේපර්ස් ලියනවා. එතකොට අපේ ටයිම් බැලන්සින්, ඒ වගේම අපේ ස්ට්‍රෙස් එක, ඒ හැම දෙයක්ම අර එක්සෑම් එකේ මට්ටමටම හැදෙනවා. ඒක නිසා අනිවාර්යෙන් ඔයත් එක්සෑම් එකට යන්න කලින් අනිවාර්යෙන් පේපර් ක්ලාස් එකක පේපර්ස් ලියන්න පුරුදු වෙන්න. ක්ලාස් එකේ ඔය විදිහට පේපර්ස් ටික කරාට පස්සේ මම හැමදාම ඇවිල්ලා ක්ලාස් එකේ පේපර් එක හොඳට බලනවා. හැම ප්‍රශ්නයකටම පුළුවන් තරම් විවරණයක් ලියන්න. එතකොට තමයි අපිට හැම MCQ පොයින්ට් එකක්ම ඉක්මනට ටච් වෙන්නේ. ඊට පස්සේ මම කළේ බහිස්ත්‍රාවය පාඩම ඉවරුනාට පස්සේ ඊළඟට මම කැමති පාඩම් වෙන මයික්‍රෝබයොලොජි පාඩම් පාඩම් කරා. මයික්‍රෝබයොලොජි පාඩමටත් අර වගේම පේසිරු පොතේ මයික්‍රෝබයොලොජි වලට අදාළ වෙන් කරපු MCQ ටික ඊළඟට ස්ට්‍රක්චර් එසේ මේ හැම දෙයක්ම ලිව්වා. ඒ පාඩමත් මට හොඳට සෑහීමකටපත් වෙනකම් මම මේ වැඩේ කළා. ඒකෙන් මට ඒ පාඩමත් හොඳටම පුළුවන් වුණා. මේ විදිහට Tamanට හරියට එක පාඩමක් ඉවර වෙනකම් ස්ට්‍රක්චර් MCQ එසේ කරන්න. අනිත් ස්ටෙප් එක තමයි මම විවරණ ලියපු පේපර්ස් වලට. මම විවරණ ආයෙමත් එක් පාරක් හොඳට බැලුවා. ඊළඟට තමයි පාස් පේපර්ස් මම එක පාරක් විතරක් නෙමෙයි පාස් පේපර්ස් එක්සෑම් එකට යන්න කලින් මම 10 පාරක් විතර එක්සෑම් එකට කරලා තිබුණා. ඔය විදියට තමයි මම MCQ ගොඩ දාගන්න වැඩ කරේ. ඒ කියන්නේ විවරණ ලියපු එකෙන් තමයි මට ගොඩාක් උදව්වක් වුණේ MCQ 17 ඉඳන් MCQ 45ක් වෙනකම් අරගෙන යන්න. දැන් කියලා දෙන්නම් මම කොහොමද විවරණයක් ලිව්වේ කියලා. මම ගන්නවා 2023 පේපර් එකේ 3 වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ අහන්නේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය පිළිබඳ පහත ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද කියලා. පළවෙනි ආන්සර් එකෙන් කියනවා නිදර්ශකය පහ වැඩි කිරීම 10 6 වාරයක් විශාලනය කරේ. දෙවෙනි ආන්සර් එක තියෙනවා ඝනව වර්ණ ගැන්වී ඇති සෛලීය ව්‍යුහවල ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රමාණයක් ප්‍රදර්ශනය විය හැකිය. සජීවී නිදර්ශක නිරීක්ෂණය කළ නොහැකිය. නිදර්ශකවල ත්‍රිමාන පෙනුම නිරීක්ෂණය කළ හැකිය. නිදර්ශක මගින් ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් විසිරුවන අතර ඉතිරි ඒවා අවශෝෂණය කෙරේ. හරිද? මේකට විවරණයක් ලියද්දී අපි මොකද කරන්න ඕන? නිවැරදි වන්නේ කුමක්ද කියලා අහන්න. මුලින්ම ඔයාලා අහන ප්‍රශ්නේ නිවැරදිද වැරදිද කියන එක පොඩ්ඩක් රවුන්ඩ් කරගන්න. දැන් මෙතන අහන්නේ නිවැරදි කියන එකනේ. ඔයාලට පුළුවන් මේ නිවැරදි කියන එක රවුන්ඩ් කරගන්න. එක්සෑම් එකේදී සමහරක් වෙලාවට ස්ට්‍රෙස් එකේනේ ඉන්නේ. එතකොට ඔයාලට දැන් මේ මුලින් ප්‍රශ්නේ කියවාදී අන්තිම හරියට යනකොට අමතක වෙන්න පුළුවන් නිවැරදි එකද වැරදි එකද අහන්නේ කියලා. ඒක නිසා බැලුව ගමන්ම දකින විදිහට මෙන්න මේ නිවැරදි කියන වචනය මේ විදිහට රවුන්ඩ් කරගන්න. දැන් මේකේ අපි උත්තරේ ගත්තා නිවැරදි ප්‍රකාශය වෙන්නේ 3 වෙනි එක. එතකොට මම විවරණ ලියද්දී මම ලියන්නේ ඇයි මේ පළවෙනි ප්‍රකාශය වැරදි වෙන්නේ? ඇයි දෙවෙනි ප්‍රකාශය වැරදි වෙන්නේ? ඇයි හතරවෙනි පිළිතුර වැරදි වෙන්නේ? ඇයි පස්වෙනි පිළිතුර වැරදි වෙන්නේ? මෙන්න මේ විදිහට තමයි මම මේකට විවරණයක් ලියන්න ඕනේ. හරි. අපි බලමු මම මේ ප්‍රශ්නේ කරා නම් මම කොහොමද විවරණය ලියන්නේ කියලා. ඔයාලට කැමති අනන්‍ය වෙච්ච විදිහකට විවරණයක් ලියන්න පුළුවන්. මම මේ කියලා දෙන්නේ ආසන්න වශයෙන් කොහොමද විවරණයක් මම ඒ කාලේ එක්සෑම් කරද්දී ලිව්වේ කියලා. මම මුලින්ම ලියනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වර්ග දෙකකි. එකක් SEM අනිත් එක TEM. ඔයාලා කැමති විදිහකට මේක ලියා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මම ලියනවා SEM කියලා කියන්නේ මොකක්ද? SEM කියලා කියන්නේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. TEM කියලා කියන්නේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. පළවෙනි ආන්සර් එකෙන් කියනවා නිදර්ශකය පහ වැඩි කිරීම 10 6 වාරයක් විශාලනය කරේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ගත්තොත් එයාගේ විශාලනය කීයද? එයාගේ විශාලනය පහ වැඩි කිරීම 10 6ක බලයක් නෙමෙයි. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක විශාලනය ගත්තොත් පහ වැඩි කිරීම 10 5යි. නමුත් මෙතන ආන්සර් එක විදිහට අපිට දීලා තියෙන්නේ පහ වැඩි කිරීම 10 6යි. ඒ අනුව මේ පිළිතුර වැරදි. ඒක නිසා මම මේකට අදාළ විවරණය ලියනවා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ විශාලනය පහ වැඩි කිරීම 10 5ක් වෙන අතර විභේදනය 2 නැනෝමීටර් වේ. ඊට පස්සේ ඔයාලට ඕන මේ ප්‍රශ්නෙට අදාළව හඳුන්වන්න පුළුවන් විභේදනය කියන්නේ මොකක්ද? විශාලනය කියන්නේ මොකක්ද? ඒව ලියන්නත් පුළුවන්. දෙවෙනි ආන්සර් එකේ දීලා තියෙන්නේ ඝනව වර්ණ ගැන්වී ඇති සෛලීය ව්‍යුහවල ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රමාණයක් ප්‍රදර්ශනය විය හැක. මේක හරිද? මේ පිළිතුර වැරදි. ඇයි වැරදි වෙන්නේ හේතුව? ඝනව වර්ණ ගැන්වී ඇති ප්‍රදේශවල එහෙම නැත්නම් සෛලීය ව්‍යුහවල ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රමාණයක් නෙමෙයි. ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය වෙනවා. එතකොට මේ පිළිතුරේ දීලා තියෙන අඩු ප්‍රමාණයක්. ඒක නිසා අපි මේ පිළිතුර වැරදි. වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය විය හැකියි. එතකොට ඔයාලට මේ පිළිතුර ලියන්න පුළුවන්. ඝනව වර්ණ ගැන්වී ඇති සෛලීය ව්‍යුහවල ඉලෙක්ට්‍රෝන අඩු ප්‍රමාණයක් නොව වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය විය හැකියි. හරිද?
තුන්වෙනි කොහොමත් හරිනේ. සජීවී නිදර්ශක නිරීක්ෂණය කළ නොහැකි. හරි. ඒකට අදාළව ඔයාලට ඕනනම් ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය මගින් නිරීක්ෂණය කළ හැක්කේ අජීවී නිදර්ශක පමණි. හරිද? ඒක ලියා ගන්න පුළුවන් ඕනිනම්. ඊළඟට නිදර්ශකවල ත්‍රිමාණ පෙනුම නිරීක්ෂණය කළ හැකිය. මේක දීලා තියෙන සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය. සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් ත්‍රිමාණ පෙනුමක් නිරීක්ෂණය කරන්න පුළුවන්ද? නිදර්ශකවල ත්‍රිමාණ පෙනුම නිරීක්ෂණයට යොදාගන්නේ අපි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය. එතකොට ඔයාලට මේකේ විවරණයේ විදියට ලියන්න පුළුවන් සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සෛලයේ අභ්‍යන්තර ව්‍යුහ අධ්‍යයනයට යොදා ගන්නා අතර පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ත්‍රිමාණ පෙනුම නිදර්ශකවල ත්‍රිමාණ පෙනුම නිරීක්ෂණයට යොදා ගනී. ඊළඟට නිදර්ශකය මගින් ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් විසිරුණු ලබන අතර ඉතිරි ඒවා අවශෝෂණය කරයි. මේක අදාළ වෙන්නේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය නෙමෙයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයට. පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් තමයි නිදර්ශකය මගින් වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් විසිරුවලා ඉතිරි ඒවා අවශෝෂණය කරන්නේ පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය. පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් අපි බලන්නේ මතුපිට ස්වරූපය. මතුපිට ස්වරූපය බලන නිසා මොකද වෙන්නේ? එයා මතට වැටිලා වැඩි ප්‍රමාණයක් ඉතුරු ටික තමයි විසිරුවලා හරින්නේ. එතකොට මේ පස්වෙනි පිළිතුර අදාළ වෙන්නේ සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය නෙමෙයි පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය. හරිද? ඔන්න ඔය විදියට තමයි මම එක්සෑම් එකේදී විවරණ ලිව්වේ. මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක බලලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා.